ඝන පොරොන්දම කොහොමද විවාහයකට බලපාන්නේ සහ යෝනි පොරොන්දම කොහොමද මේ විවාහයකට බලපාන්නේ? ඇත්ත වශයෙන්ම මේ ඝන පොරොන්දම කියන්නේ මේ උත්පත්ති මොහොතේ අපිට ලැබිලා තියෙන නැකත් 27ක්. අස්විද බෙරණ කැතිරෙහෙන මොහොසිරස ආදී විදිහට නැකත් 27ක් තියෙනවා. මේ නැකත් 27 උත්පත්ති මොහොතේ එක එක්කෙනාට විවිධ වූ නැකත් අනුවර්තන වෙනවා ලැබෙනවා. ඒ වගේ ඝන පිහිටීම් වලදී තියෙනවා දේව ඝන, මනුස්ස ඝන, රාක්ෂස කියලා. එතකොට ඔය මේ ඝන වලදී විශේෂයෙන්ම විවාහයේදී රාක්ෂස ඝන තියෙනවා නම් රාක්ෂස ඝන තියෙන කුමරෙකුගේ රාක්ෂස ඝන තියෙන කුමරියෙකුගේ තියෙනවා නම් සුදුසුයි. අපිට ඒක ප්‍රායෝගිකවම තේරෙනවානේ. රාක්ෂස කියලා මේ අදුස් මනක්කල්පිත දෙයක් පදනම් කරගත්ත පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් ඒ දෙසට යොමු වීම තුලින් කොහොමද ඉදිරියට යන්නේ කියන දේ තමයි ඝන පිහිටීම. එතකොට සම ඝන තියෙනවා නම් වඩාත් යෝග්‍යයි. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට රාක්ෂස ඝන වලට ගැලපෙන්නේ. මනුස්ස ඝන මනුස්ස ඝන වලට. දේව ඝන වලට දේව ඝන. එතකොට මනුස්ස ඝනයි දේව ඝනයි ජීවත් වෙන්නත් පුළුවන්. අන්න ওই විදිහට ඒක හොඳ දන්න දෛවඥයෙක් නැත්නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ගාවට ගිහිල්ලා අපි විමසුවාම එයා විස්තරාත්මකව කියලා දෙනවා. එතකොට ඒ වගේම වෙන බලදුබලතාවයන් හොඳ නරක කොහොමද කියන පැත්තත් කියලා දෙනවා. අන්න ඒ වගේ තියෙනවා. එතකොට දැන් යෝනි පොරොන්දම ඔබතුමිය විමසුවා නේද? එතකොට යෝනි පොරොන්දමදී ඇත්ත වශයෙන්ම විශේෂ වෙනවා. දැන් මේක හොඳට මතක තියාගන්න ඕන මේ ප්‍රේක්ෂකයෝ සියලු නම් මේ සත්තු තමයි උපමා කරලා තියෙන්නේ ඉසින්නාන්සේලා. එතකොට ප්‍රායෝගිකව මේ සත්තු පදනම් කරගෙන උපමා කරලා තියෙන හේතු වෙන්නේ අපිට ප්‍රායෝගිකව දකින්න තියෙන දෙයක් නේ සතෙක් කියන්නේ. දැන් අපි ගත්තාම යෝනි පොරොන්දමේදී තියෙනවා සිංහ යෝනි කියලා, මුව යෝනි කියලා තියෙනවා, අස්ස යෝනි ওই විදිහට තියෙනවා. එතකොට ඇත් යෝනි අපි දැන් ඇත් යෝනියක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඇත් යෝනියක් පිහිටලා තියෙන කෙනෙකුට අපි සිංහ යෝනියක් ගැලපෙන්නේ නැහැ. ඒක වේදයි. මොකද අපි අර සුභාසිතයේත් කියන්නේ ගජකුම් බිදින එකසර කෙසරිඳු බලති කියලා. එහෙනම් අර හස්තිය කොච්චර ලොකු වුණත් අර සිංහේ කුඹස්තලේ බිදින්න තරම්. එහෙනම් ඒ වගේ උපමා උපමේයන් මේ ඉර්සින්නාන්සලා පෙන්නලා තියෙන්නේ අපිට ප්‍රායෝගික මේ විදිහට විවාහයක් සිදු වුණොත් මේගොල්ලන්ගේ යම් පසුබෑම් හැලහැප්පිලි තියෙනවා. ওই දේවල් වලින් යම් දේවල් හේතු කරගෙන එනකොට අන්තිමේ පොරොන්දම් පරීක්ෂාවක් දිගින් දිගටම අපි පිටිපැත්තට ගලාගෙන එනකොට අපි උදාහරණයක් විදිහට ගත්තාම අර පුනීලයක් අරගෙන උඩින් දානකොට යටින් පුංචි තැනකින් වතුර වැක්කිරෙනවා වගේ